මේ දවස්වල තියෙන කාලගුණයත් එක්ක ඔයගලගේ වාහනයට වෙන්න පුළුවන් ඩැමේජ් එකක් තමයි එන්ජිමට වතුර යන එක. ඔයා පාර හරහා වතුර තියෙන අවස්ථාවක ගැඹුර නොදැන ගමන් කළොත් අඩු ගැඹුරක වුණත් යන ස්පීඩ් එකට වතුර පාර ඉදිරිපස තියෙන සෙල් එකකින් ඇතුළට ඇවිල්ලා එයා ඉන්ටේක් කරා ඇතුළට යනවා. මේ විදිහට වාහනේ සීස් වෙලා නැවතුනොත් ඒක එන්ජිම ගොඩ ගන්න තියෙන සම්භාවිතාවය බොහොම අඩුයි. එයා ඉන්ටේක් කරා වාහනේ ඇතුළට වතුර ගියොත් එම ඒක හයිඩ්‍රොලොක් වෙනවා. ඒ කියන්නේ එන්ජිම ඇතුළ වැඩ කරන්නේ වාතය සහ ඉන්ධන එකට තෙරපීමකට ලක් කරලා ඒක අධික පීඩනයකට ලක් කරලා සංකෝචනය කරලා එතනදී නිකුත් කරන ගිනි පුලුවකින් විශාල බලයක් ලබා ගන්න ක්‍රමවේදයකට. චේම්බර් එක ඇතුළේ පිස්ටන් එකෙන් තෙරපීමකට ලක් වෙන්නේ මේක වාතය නිසා. හැබැයි මේක ඇතුළට වතුර ගියාට පස්සේ වතුර සංකෝචනය වෙන්නේ නැහැ වාතය වගේ. මේ නිසා රොඩ් ඇද වෙලා බෙයාරින් කැඩලා කැම් ඇද වෙලා බ්ලොක් පුපුරලා එන්ජිම විනාශ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේකෙන් වෙන අතුරු ආබාධ කීපයක් තමයි රේඩියේටර් ෆෑන් වලට වතුර යන්න පුළුවන්. ඒ වගේම ඕල්ටර්නේටර්ටත් වතුර යන්න පුළුවන්. වාහනේ සීට් මට්ටමට වගේ වතුර ආවා කියන්නේ අනිවාර්යයෙන්ම ECU එක මට්ටමට අනිවාර්යයෙන්ම වතුර ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි වැගන්නාර වගේ වාහනවල හයිබ්‍රිඩ් බැටරි අනිවාර්යයෙන්ම යට වෙලා තියෙන්නේ. මේ වගේ වෙලාවක නම් ඔයාගේ වාහනේ ඊටාම දරුණු තත්ත්වයක තියෙන. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා ගරාජ් එකට අරන් යන්න යතුරු දාන්නත් එපා, ස්ටාර්ට් කරන්න try කරන්නවත් එපා. මේ විදිහටම ගෙදර පාක් කරලා තියෙන වාහනයක් මේ විදිහට යට වුණොත් එහෙම මේකේ හානියක් බොහොම අඩුයි. ඒ නිසා ඔයාට තියෙන වාහනේ ස්ටාර්ට් කරන්න නැතුව අනිවාර්යයෙන්ම කැරියර් කරගෙන හරි ඇදගෙන හරි යන්න ළඟම තියෙන ගරාජ් එකට. ඊට පස්සේ කෑල්ලෙන් කෑල්ල ගලවලා මොකද්ද වෙලා තියෙන්නේ කොහෙට වතුර ගිහිල්ලා තියෙන්නේ කියලා ඔක්කොම ගලවලා ක්ලීන් කරලා ගොඩ දා ගන්න පුළුවන්.